සිදු කළ අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන පාදක කරගනිමින් ජාතික ජනබලවේගයේ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඊයේ පාර්ලිමේන්තුවේ විවේචනයක් සිදු කළා. ඇතිව තිබෙන ව්‍යසනයට දෙරණ වගකිව යුතු බවට සිදු කෙරෙනු ඇගේ චෝදනාත්මක ප්‍රකාශයට අපගේ ප්‍රතිචාරයයි මේ. අද දෙරණ 24 ප්‍රවෘත්ති නාලිකාව ඔස්සේ සෑම සතියේ දිනකම උදෑසන 11ට බිග් ෆෝකස් වැඩසටහන විකාශය වන අතර කාලීන තොරතුරු හා තත්ත්වයන් එමගින් සාකච්ඡා කෙරෙනවා. එම වැඩසටහනට ඉකුත් නොවැම්බර් 12 වෙනිදා සහභාගී වූයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායම් පර්යේෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය ඉමායා ආර්යරත්න යන අයයි. යලි සක්‍රිය වන අන්තර්මෝසම් කාලගුණයේ බලපෑම සම්බන්ධව එම වැඩසටහනේදී එදින සාකච්ඡා කෙරුණා. එහි සාකච්ඡාව අතරතුරදී කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවන් ප්‍රකාශයක් සිදු කළා. දැන් තුමා කිව්වා ඉදිරි කාල සීමාව තුළ තියෙන පුරෝකථන වලට අනුව වර්ෂාව අඩුවක් වෙන්න පුළුවන්. දැන් ඒ වගේම තමයි මේ කාල සීමාවේ තියෙන කැළඹිලි ස්වභාවය නිර්මාණය වීමේ ප්‍රවණතාවයත් එක්ක මේක ඕනම වෙලාවක වෙනස් වෙන්නත් පුළුවන් කියලා. දැන් ඔබේ දීර්ඝකාලීන අත්දැකීම් එක්ක මම කැමතියි යම්කිසි ජනතාවට දැනුවත් කිරීමක් කරන්න මොන වගේ තත්ත්වයක් ඉදිරි සති දෙක තුළ අපි අපේක්ෂා කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලා ප්‍රෙඩික්ෂන් එක දුන්නේ ගණිත ආකෘතිය වලින්. අපි දන්නවා වායුගෝලය වෙනස් වෙනවා. ඒකට ඒ අනුව තමයි ඔය කැළඹෙන ස්වභාවයවල ඉස්මතු වෙන්නේ. ඒත් මේ වෙන විට අපිට පැහැදිලිව පේනවා ලංකාවට ගිනිකොන දිශාවෙන් හැමදාම ඉතින් තියෙන බෙන්ගාල බොක්ක බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ගතිය. ඒක අපි කියනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේක දැනට අපිට හොඳට පේනවා. ඒත් මගේ එක්ස්පීරියන්ස් අනුව මට පැහැදිලිව පේනවා මේක අනුව මොන හරි වෙනස් වීමක්. ඒ කියන්නේ ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා. හැබැයි ගොඩක් මේක තියෙන තැන අනුව අපිට මේකේ වක්‍ර බලපෑම නම් ලංකාවට තියෙනවා. ගත්ත වර්ෂාපතනයේ ඉහළ යෑම අනිවාර්යෙන් වෙනවා. ඒක දැනටත් අපි ප්‍රකාශ කරා. ඒ කියන්නේ 14 වෙනිදාන් පස්සේ ඒ කියන්නේ මේ හෙට අනිද්දා දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙනවා. හැබැයි මේක දැන් ක්‍රමක්‍රමයෙන් කරගෙන ගමන් ඒ සෙන්ටර් එක හරිය තියෙන ස්පීඩ් එක වැඩි වෙනවා. අන්න ඔන්න අපි පැහැදිලි කරනවා දැන් මෙන්න අඩු පීඩන කලාපයක්. ඊට පස්සේ තවත් ස්පීඩ් එක වැඩි වෙනකොට පීඩන ආවපාත. ඊට පස්සේ තමයි සුළි කුණාටු බවට පරිවර්තන. කවදාකවත් සුළි කුණාටුවක් එකපාරට ඇවිල්ලා දාන්නේ නැහැ. ඔය විදිහට වර්ධනයක් වෙන්නම ඕනේ. හැබැයි මේකත් අපිට පේන්නේ දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම් ඉදිරි දින කිහිපය තුළ මට තියෙන එක්ස්පීරියන්ස් අනුව මේක අඩු පීඩන කලාප පීඩන ආවපාත මට්ටමට යන්න පුළුවන්. සුළි කුණාටු කියන වචනේ දැම්ම මම කියන්නේ. හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්ත්වයේ දැනට තියෙනවට වඩා වැඩි වීමක් තියෙනවා. හැබැයි චේන්ජස් වෙනවා නම් අපි අනිවාර්යෙන් දින කිහිපයකට කලින් දැනුවත් කරනවා. ඉතින් මම බොහොම ස්ථිතිවන්ත වෙනවා දෙරණ නාලිකාවට. මොකද හැමදාම ඔයවැනි වෙදර් එකේ වෙනස් වීමක් වෙනකොට ඕගොල්ලෝ අපිට කතා කරනවා. හැබැයි ඉතින් මෙහෙමයි වර්ෂාව එනවා කියන එකේ පොසිබිලිටි එක වැඩි. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් විසලකිල්ලෙන් ඉන්න ඕනේ මට්ටමේ වර්ෂාවක් ගැන අපි කතා කරන්නේ. පැහැදිලි. මේ දවස්වල යනවා අපේ A level ස්ටුඩන්ට්ස්ලා ඒ කියන්නේ විභාග ලියනවා. ඒතකොට මේ වගේ එක දිගට වර්ෂාව ආවොත් ඒකට රියැක්ට් වෙන්න වෙනවා. ඒක පළවෙනි එක. අනිත් එක එක දිගට වහිනකොට වෙන සංසිතියක් තමයි ගම් වතුරක් වගේ එන්නත් පුළුවන්. අනිත් එක තමයි එක දිගට වහිනවා කියන්නේ අනිවාර්යෙන් ලෑන්ඩ් සයිඩ් පැත්තටත් යන්න පුළුවන්. නමුත් මේ වර්ෂාපතනය බොහෝ විට ඔය ඊස්ට් උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම ඒ වගේ පැති වලටත් ව්‍යාප්ත වෙනවා නම් මේ පිළිබඳ සාමාන්‍යයෙන් විශේෂයෙන් දැනුවත් කිරීම තමයි සුදුසු කියන එක මම ඉල්ලා සිටිනවා. දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ කාලගුණ තත්වයෙන් පසු කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මේ ප්‍රකාශය පිළිබඳ සමාජයේ කතාබහක් නිර්මාණය වුණා. මෙවන් පසුබිමක ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේ සිදු කරනු අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී මෙවන් ප්‍රකාශයක් සිදු කළා. නොවැම්බර් 12 වෙනිදා වෝනින් එකක් දාලා තිබුණා කියලා මෙතන මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ඒ අදහස අද පළ කළා. ඒ වගේම තමයි දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී මෙතන අපිට මතක නම් විශාල ගාලගෝටියක් ඇති කළා. නොවැම්බර් 12 වෙනිදා වෝනින් එකක් ඇවිල්ලා තිබුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ වෝනින් එකක් ඇවිල්ලා තිබුණා. අනුතර වීමක් කළා තිබුණා. නිවේදනයක් කළා තිබුණා. ඒකට අනුව රජය ක්‍රියාත්මක වුණේ නැහැ කියන අදහස ජනගත කරන්නට සමාජගත කරන්නට මම නම් කරලම කියනවා දිලිප් ජයවීර මන්ත්‍රීතුමාගේ දෙරණ නාලිකාව විසින් තමයි ඒ කාරණය ඉෂ්ට කළේ. ලක්මාලි මන්ත්‍රීවරිය මේ ප්‍රකාශය සිදු කරන්නේ නිසි කරුණු පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව යයි අපට හැඟී යන බැවින් සහ සවිඥානිකව කරුණු පිළිගන්නා බුද්ධිමත් ජනතාව හට සත්‍ය පැහැදිලි කිරීම අපගේ වගකීම බැවින් ඒ ගැන පැහැදිලි කිරීමට අප තීරණය කළා. කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ ප්‍රකාශය සිදු කළේ දිට්වා සුළි කුණාටුවෙන් මෙරට වෙසන තත්ත්වයක් ඇතිවීමට සති දෙකකට ආසන්න කාලයකට පෙර විකාශය වූ අද දෙරණ බිග් ෆෝකස් සජීවී වැඩසටහනකදී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවතින්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. එසේම ඔහු එම ප්‍රකාශය කළ අවස්ථාවේ ආපදා කළමනාකරණ විෂය අයත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද ඊට සහභාගී වී සිටියා. ඒ අනුව කාලගුණ අධ්‍යක්ෂවරයා පැහැදිලි කර සිටි තත්ත්වයකට මුහුණ දීමේ සූදානම ගැන අප එහිදී ඔහුගෙන් විමසා සිටියා. දැන් එවැනි අනතුරු ඇඟවීමක් තියෙද්දි මේක නිල වශයෙන් කිව්වේ නැතත් තියෙන ප්‍රවණතාවය පේන්න තියෙද්දි විශේෂයෙන්ම සුළං ප්‍රවාහයේ ඉහළ යාමක් වෙන්න පුළුවන් නම් ආපදා ඉහළ යන්න ඉඩ තියෙනවා. ඒ ගැන විශේෂයෙන් මේ අවස්ථාවේ තියෙන සූදානම් මොකද්ද ආපදා කල්පනා කරනවා. ප්‍රථමයෙන්ම මේ ආපදාවක් සිදු වෙනකොට ආපදාවක් අමු කරගන්න සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. සාමූහික ප්‍රයත්නයක්. රජයේ සියලුම ආයතන, පුද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන ඊට අමතරව කමියුනිටි එක. එහෙම නැත්නම් තමන් තමයි පළමුවෙන්ම සූදානම් වෙන්නේ.
වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අද දෙරණ සිදු කළේ ඇතිවිය හැකිව තිබූ කාලගුණ තත්ත්වයේ වෙනස් වීමක් පිළිබඳ රටට වාර්තා කිරීමට බිග් ෆෝකස් වැඩසටහනින් ඉඩ සලසා දීම පමණි. ලක්මාලි මන්ත්‍රීවරිය පළමුව කළ යුතු වන්නේ එම තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීමෙන් ඔබට යමින් අදාළ නිලධාරීන් තීරණ ගන්නා වගකිව යුතු බලධාරීන්ව දැනුම්වත් කර ඇද්දැයි හෝ එසේ කර නොමැතිනම් ඒ ඇයිදැයි යන්න සොයා බැලීමට කටයුතු කිරීමයි. එසේම අප සිදු කරන්නේ නිලධාරීන් ප්‍රකාශ කරන කාලගුණ දත්ත හා තොරතුරු විකාශය කිරීම මිස අප විසින් කාලගුණ දත්ත සොයාගෙන විකාශය කිරීම නොවන බව මන්ත්‍රීවරියද අවබෝධ කරගත යුතු වනවා. එමෙන්ම මෙම කාලගුණ දත්ත තොරතුරු අනාවැකි විකාශය කළේ අද දෙරණ පමණක් නොවේ. ජාත්‍යන්තර මාධ්‍යද ශ්‍රී ලංකාවට ඉදිරි දින කිහිපයේ මිලිමීටර 300 ඉක්මවන වර්ෂාපතනයක් ඇදහැලිය හැකි බවට නොවැම්බර් 25 වෙනිදා මෙසේ වාර්තා කර තිබුණා. Some exceptionally heavy rain over the coming days, perhaps 300, 400, maybe 500 millimetres of rain falling, so there could well be some flooding. And in this area, well, we could see a tropical cyclone beginning to take shape. එසේනම් මෙවන් වාතාවරණයක ආණ්ඩුවේ ලක්මාලි මන්ත්‍රීවරිය කළ යුතු වන්නේ කළුවා මාරපන ගියක් මෙන් කරුණු සොයා නොබලා අද දෙරණට බැනවැදීම නොව අදාළ කාලගුණ ප්‍රකාශ සිදු කළ රජයේ නිලධාරීන්ගෙන් විමසා සැකහැර දැනගෙන නිසි පියවර ගැනීමයි. ලක්මාලි මන්ත්‍රීවරිය පවසන පරිදි අදාළ කාලගුණ ප්‍රකාශයේ වරදක් ඇතනම් එය නිවැරදි කළ යුත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මිස අද දෙරණ නොවේ. එහෙයින් එවැනි අවශ්‍යතාවක් ඇති වී ඉල්ලීමක් කරන්නේ නම් ඒ සඳහාද අපගේ ගුවන් කාලයෙන් ඉඩ සලසා දීමට අද දෙරණ සූදානම්. මෙම සිද්ධියේදී කාලගුණ තොරතුරු හෝ අනාවැකි ප්‍රකාශ කර ඇත්තේ අදාළ නිලධාරීන් පමණක් වන අතර අද දෙරණ කිසිවිටක ඊට අදාළව අපගේ මතයක් ප්‍රකාශ කර නොමැති බව අප යළිත් අවධාරණය කරනවා.